අද ඉරිදා මම අද විතරයි ගෙදර ඉන්නේ. අද ගෙදර ඉන්න දවසේ ඒත් උදේ වරුවම ඉඳියේ නෑ. දැන් පොඩක් එළියට ගිහින් ඇවිල්ලා මූණ ටිකක් හොදගත්තා. හොදගෙන මට නිකමට මතක් වුණා පොඩි මොන හරි කන්න හැදුවා නම් හොඳයි වගේ. මම ගොඩාක් කෑම හදන්න දක්ෂ කෙනෙක් නන් නෙමෙයි. හැබැයි මම පොඩි විනාඩි ගාණින් හදන්න පුළුවන් පොඩි කෑමක් හදන්න ඕනි කියලා පොඩි අයිඩියා එකක් ආවා. බලමු අපි try කළාද. පොඩි මාරි බිස්කට් වලින් හදන බිස්කට් පුඩින් එක තියෙන්නේ. අන්න ඒකක් හදන්න තමයි මම බැලුවේ. සාමාන්‍යයෙන් මට ගොඩාක් මම කෑම හදන්න දක්ෂ කෙනෙක්වත් එච්චරම ඒකට කැමති කෙනෙක් නෙවෙයි. අකමැත්තකුත් නෑ. අර සමහර අය ගොඩාක් කැමති කෑම හදන්න. මම ඉතින් එච්චර මෙහෙම ගොඩාක් කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි මං ගෙදර උයනවා මට වෙලාව තියෙන විදිහට. ඉතින් මට හිතුණා පොඩක් හස්බන්ඩ්ට වෙනස් පොඩ්ඩක් හදවන හරි හදලා දෙන්න. මොකද එයා හරියට පැන් රහ ගන්න හරිම ආසයි. ඉතින් එයාට නම් මට වඩා ගොඩාක් රසට යන්න පුළුවන්. ඉතින් බලමු හරිම පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන් දෙයක්. මගේ වෙලාවත් එක්ක මට හිතුණා ඒක මාළට සෙට් වෙනවා කියලා. මම වගේ වැඩි උයන්න දක්ෂ නැති හරි පොඩි පොඩි දේවල් වලට ආස. ඔයාටත් පුළුවන් මේක try කරලා බලන්න. බලමු. මම මෙතන මේ නිකන් අර කුකරි channel එකක් කරන කෙනෙක් වගේ හදාගත්ත ළමයි පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? හරි මම අද කිව්වා වගේම මාරි පුඩින් හදන්න තමයි හදන්නේ. මාරි බිස්කට් පුඩින් හදන්න. මාත් එච්චර දන්නේ නැහැ. බලමු අපි. මම ඒකට අරන් තිනවා මොනවාද ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට පිටි ගන්න පුළුවන් නම් ඒක කමක් ගැටලුවක් නැහැ. මේ පිටි ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා. ඊට පස්සේ කොකෝ පවුඩර් ගත්තා. ඊටසේ මාරි බිස්කට් මම ගොඩාක් ගත්තා. ඕගොල්ලෝට 30ක් විතර ගත්තාම ඇති පොඩි එකක් හදනවා නම් මං අපේ අම්මලාටත් එක්ක හදන්න නිසා ටිකක් වැඩිපුර ගත්තා. ඊටසේ බටර් ගත්තා. අයිසිං සුගර් ගත්තා. එච්චරයි ඕනේ. හරි අපි මුලින්ම මේ ක්‍රීම් එක හදාගන්න ඕන. මාරි පුඩින් එකේ බටර් ටිකක් මම ඔයාලට හිතෙන ප්‍රමාණයෙන් දාගන්න. මම ටිකක් දාගත්ත බටර්. ඒක ඔයාලට කැමති විදිහට ඔයාලගේ ටේස්ට් එකට කැමති විදිහට දාගන්න පුළුවන්. බටර් වලට මම මේ ඊළඟට අයිසිං සුගර් දානවා. අයිසිං සුගර් දාලා හොඳට මික්ස් කරගන්න ඕන මේ දෙක. මේක මික්ස් කරනකොට තව ඕනේ ප්‍රමාණයෙන් දාගන්න පුළුවන්. ළමයි මේ මම මේ ගත්තේ අයිසිං සුගර්. හැබැයි ඔයාලා අයිසිං සුගර්ම ගන්න ඕනේ. ඔයගලන්ට සීනි මේ වෙනකොට ගන්නත් පුළුවන්. ඒ වගේම මේ කොකෝ පවුඩර් එක මම ගත්තා මට ලේසියට. හැබැයි ඔයාලට කොකෝ පවුඩර් ගන්න නැත්නම් චොක්ලට් බිස්කට් මේ වගේ දෙයක් මයිලෝ මොන හරි ඒ වගේ දෙයක් ගන්නත් පුළුවන්. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් උත් ඕනම කියලා නෑ. ඒකට ඔයාලට පිටි ගන්නත් පුළුවන්. මට තියෙන දේවල් වලින් තමයි මම මේ ලේසියට මෙහෙම හදන්නේ. ඒක ඔයාලට කැමති විදිහට වෙනස් කරගෙන හදන්න පුළුවන්. මේක මේ විදිහට හොඳට ක්‍රීම් එකක් එන විදිහට අපි හොඳට මික්ස් කරගන්න ඕන. දැන් මේක මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ අපිට පුළුවන් කොකෝ පවුඩර් එකතු කරන්න. ඒක ඔයාලා කැමති විදිහට ඒ කියන්නේ සමහර අය චොක්ලට් වැඩිපුර කන්න කැමතිනේ. සමහර අය චොක්ලට් අඩුවෙන් කන්න කැමති. ඒක ඔයාලගේ රස අනුව දාගන්න පුළුවන්. මම නම් ගොඩාක් දානවා. මොකද මේ මගේ හස්බන්ඩ් චොක්ලට් කන්න මාර කැමති. ඒ නිසා එයාට හදන නිසා මේක එයාට හදන එකක් නේ මං. ඒ නිසා මං චොක්ලට් වැඩිපුර දානවා. ඔයාලගේ රස අනුව එක දාගන්න.
දැන් අපිට මේ වගේ හොඳ ක්‍රීමි පේස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. අපි මට ඒක කලින් අමුතු කරන චුට්ටක් වැනිලා පොඩි ප්‍රමාණයකුත් දාගන්න ඕනේ. මික්ස් කරන වෙලාවටම දාගන්න ළමයි. එතකොට ඒක ලේසි. වැනිලා පොඩි ප්‍රමාණයක් දාගෙන හොඳට මික්ස් කරගන්න ඕන. හරි. දැන් අපිට ඉතින් මෙච්චර තමයි මේකේ මහ වැඩක් නෑ. ඊට පස්සේ තියෙන්නේ මාර් බිස්කට් ටික පොඟවගෙන මේ අපි හදාගත්ත ක්‍රීම් එක මේකේ ගා ගන්න ඕනි. මම ඒකට මේ වගේ භාජනයක් තමයි පාවිච්චි කරන්නේ. මාර් බිස්කට් මම අරන් තිනවා. කිරි වල පොඟව ගන්න ඕන හොඳට මේ බිස්කට් එක. බිස්කට් එක පොඟව ගන්න මම නම් පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ළමයි. ඔයාලට පිටි කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ. බිස්කට් එක ටිකක් හොඳට පෙඟුනම අපි ඒක අරගෙන එම තැටියෙන් දාගමු. මේ වගේ සම්පූර්ණයෙන් පහළ ලේයර් එක අපි දාගෙන ඉමු. පළවෙනි ලේයර් එක දාගෙන ඉවරයි. මේ මාර් බිස්කට් එක ළමයි ගොඩාක් පෙඟෙන ගන්න තියන්න එපා. එතකොට ගන්න අමාරුයි. දැන් මම මේ අට ලේයර් එකට නම් දාගත්තා. දැන් අර අපි හදාගත්ත ක්‍රීම් එකෙන් මේකට දාලා ගා ගන්න ඕන හොඳට. මම දැන් පළවෙනි ලේයර් එක දාගත්තා. ඒක උඩින් මේ චොකලට් ටික ගාගත්තා. මාත් ඉතින් පුරුදු වෙන්න කරන වැඩ ළමයි වැඩි. පොඩි අබ්ලික් තැන් తీරෝ ඒවා හිතන්න එපා. ඊළඟට අපි ඊළඟ ලේයර් එක දාගමු. දැන් මම දෙවෙනි ලේයර් එකේ ක්‍රීම් ටික ගන්න තමයි යන්නේ. මම දෙවෙනි ලේයර් එකේ දැන් චොකලට් ක්‍රීම් එක ගාගෙන ඉවරයි. දැන් මම දාන්නේ ඊළඟට තුන්වෙනි ලේයර් එකට බිස්කට් මාර් බිස්කට් දාන්න තමයි යන්නේ. හරි දැන් අපි අන්තිමට ආයේ උඩින්ම ක්‍රීම් මේ විදිහට චොකලට් ක්‍රීම් තවර ගන්න ඕනි අන්තිමටම. අපිට ඕන නම් මේකට උඩින් කජු කෑලි, චූටියට කබ්බලා කජු මේ වගේ දේවල් තව රස වෙන දාගන්න පුළුවන්. අපේ ගෙදර නම් ඉතින් මේ වෙලාවේ තිබුණ නෑ. ඒ නිසා මම ඒව දැම්මේ නෑ. මම මේ තීච්ච දේවල් වලින් තමයි හැදුවේ. හරි අපි ඔන්න දැන් ඒක හදාගෙන ඉවරයි. ඇත්තටම මේක හදාගන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. විනාඩි 20ක් පැය කාලක් වගේ යනකොට හදාගන්න පුළුවන්. මම ඉතින් අද වීඩියෝ කරන්න ඕනේ. ඒ නිසා අපිට පොඩි වෙලාවක් ගියා. නමුත් ඇත්තටම අපිට ගෙදර කන්න හදාගන්නවා නම් විනාඩි 20කින් වගේ හදාගන්න පුළුවන්. පොඩි බඩගින්නට. ඉතින් මෙන්න මේ වගේ තමයි. දැන් මම මේක ෆ්‍රිජ් එකට දානවා. ෆ්‍රිජ් එකට දාලා බලමු යාට දීලා මොන වගේද යාගේ අදහස් කියලා. හයි ළමයි ඔන්න මම දැන් මගේ මාරි පුඩින් එක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන ආවා. මේ තියෙන්නේ. ඒක හොඳට පෙනුම නම් හොඳට තියෙනවා. රස කොහොමද කියලා නම් තාම දන්නේ නැහැ. ඉතින් මම මේක හැදුවේ මගේ හස්බන්ඩ්නේ. එයා මෙතන ඉන්නවා. මම දැන් එයාට ගිහින් දෙන්න හදන්නේ. මේක කාලා බලන්න. අපි බලමු එයාගේ අදහස කොහොමද කියලා.
බබා මම එයාට ඇතුවේ අඩි ලස්සනයි නෑ ඔයා දැක්කනේ කලින් බොරු කියන්නවා නේ මම වෙන මේ එකක් දාලානේ ඔවනේ කජු නෑනේ ඒ හින්දා මේ ඒ වෙනුවට මම හරි කජු නෑගෙද දැන් මම කන්නද මේක ඔව් මට කාලා බලලා කියන්න ඔයා ඔක කාලා බලලා මට රසයිද කියන්නේ ඔය දන්නවනේ මම ඉතින් කෑම හදන්න දක්ෂ නෑ නිසා පුළුවන් විදිහට හැදුවා එහෙනම් ඔයා හදන එක හදනවා හොඳට ඔව් ඉතින් හදන එක මම රසට හදන මොකද YouTube channel 10ක් විතර බලනවා හදන්නේ මෙහෙමනේ එහෙම වල්ලා හරි හැදීමේ හැකියාව තියෙනවා කියන්නේ මම සතුටුයි මම මේ කන හොඳේ මම චොකලට් ටික වැඩිපුර තියෙන දණින් කනවා මේ පැත්තේ වැඩිනේ කොහොමද රස නෑ ඈ සුපිරි රස නෑද අදර රසයිද අතුන හරි ඔය කලින් පාරක හදලා දුන්නේ ඊට වඩා රහ ඊට වඩා රහයිද චොකලට් රහ තියෙන හොඳ සුපිරියක් තමයි මේ මට පුළුවන් මේ දන්න බිස්නස් එකක් කරන්න ෂේප් ඒ ගන්න පුළුවන් ඔය කට්ටියකින් මොකද මේ ඕ මම ටීචින් විතරක් කරලා බෑනේ අයිනේ ඕගොල්ලොන්ට මෙහෙම හදා ගන්න පුළුවන් මෙයා හදලා දෙයි අර දැන් අර තියනවනේ මොනවද මේ මුට්ටි කේක් තියෙන්නේ ඒ වගේ මුට්ටි මොනවද මුට්ටි කේක් මාරි පුඩින් එතකොට දැන් මේක අපි හදනවා මුට්ටි මාරි පුඩින් කියලා එකක් හදනවා ඒක ඕගොල්ලොන්ට පුළුවන් ගන්න මෙයාගේ මම රෙකමන්ඩ් කරනවා රහයි කියලා සුපිරියට මෙයා මේක හදනවා මේ මොකද ඉතින් ඒක හොඳයි බිස්නස් එකක් කරන එක හොඳයි හොඳයි මම මේ ටීචින් කරනකොට අමතර මගේ ටීෂර්ට් බිස්නස් එකටත් වඩා හොඳ වැඩක් වෙයි මේක ඔයා කොහොමද ඒක තැනක ඉන්න බෑ බිස්නස් හරි මොනවා හරි ලෝක නැද්ද ඔයා දිගටම වීඩියෝ ගන්න වෙනවා මේ කතාවේ විස්තරය කියන්නේ නෑ ඕනේ හරි එනවා කමෙන්ට් එකට thank you එහෙනම් ළමයි මං ගිහින් එන්නම් thank you මගේ වීඩියෝ එක ඉවරනකම් බලුවට ඔයාලටත් පුළුවන් මම වගේ ආධුනික සූප වේදියෙක් නම් මේ වගේ මාරු පොඩිම try කරලා බලන්න bye bye